ටඩා මේකරත් ගොඩක් ගර්ස් අනිවාරෙන් ආස වෙයි. ගොඩක් අය කිව්වා සුදු වෙනවා දවස් 7න් සුදු වෙනවා. ලස්සනයිද? මේක එක දාලා කලවම් කරන්න මාරුම රසයි. කොණ්ඩේ ලස්සනට මේ රෙඩි කරගෙන ඉන්න ඕනේ මේක මේ වගේ දෙයක් කරනකොට ඉතින්. நிஜமான காதல் தான் நிலையான பாடல் தான் அதனோ செய்ய ටඩා කොහොමද ඔයගලන්ට ඔයගලොම හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මොනවද කියලා ඔයාලා දැනටමත් දන්නවා. ඉතින් මං හිතුවා ඔයගලන්ත් එක්ක මගේ තෙමු ඕඩර්ස් දෙකක් ෂෙයා කරගන්න ඕනි කියලා. මොකද දැන් මම සාමාන්‍යයෙන් ඔයගලන්ත් එක්ක මේ වගේ දේවල් ෂෙයා කරගෙන තියෙනවානේ. හැබැයි මම මේ ළඟකදී ඕඩර් කරපු පොඩි දේවල් ඔයගලන්ත් එක්ක ෂෙයා කරගත්තේ නැහැ. හේතුව මේ වගේ දේවල් ෂෙයා කරගෙන ඔයගලන්ට වැඩකුත් නැහැ. අනිත් එක දැන් ඔයගලෝ හැමෝම තෙමු එක ගැන ගොඩක් දේවල් දන්නවා. හැමෝම වගේ දැන් ඕඩර්ස් කරනවා. ඉතින් ඒක නිසා මම මේ වගේ වීඩියෝ කරන්නේ නැහැ කියලා හිතුවා. හැබැයි අද වීඩියෝ එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ මම අද ටිකක් ස්පෙෂල් අයිටම් කිහිපයක් ඕඩර් කරා. ඉතින් මට හිතුණා පොඩ්ඩක් ඔයගලන්ට ඒවා ෂෙයා කරගන්න ඕනි කියලා. අතන මේවා ඔයගලන්ට ස්පෙෂල් වෙයිද දන්නේ නැහැ. බලමු. ඒ කියන්නේ මට ටිකක් ආසයි තුනයි ඒවා ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න. බලමු ඒ මොනවාද කියලා. ටඩා මම මේ අයිටම් ඔක්කොම මගේ බෙඩ් එක උඩට දාන්න. එතකොට මට ලේසි එකින් එක අරගෙන ඔයගලන්ට පෙන්නන්න. දැන් අපි බලමු මොනවද ඒ අයිටම්ස් කියලා. මේ පැකේජ් දෙක ආවේ ටක් දවස් දෙකකට කලින් ආවා. අනිත් එක අද ආවා. ඉතින් තව ඕඩර්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඕඩර්ස් දෙකේ තව half packages දෙකක් තියෙනවා. ඒ දෙක එනකන් මට බලාගෙන ඉන්න බෑ. මට මේවා යූස් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම හිතුවා මේ ටිකත් එක්ක ඔයගලන්ට වීඩියෝ එකක් කරනවා කියලා. හරි. ඉතින් මුලින්ම තියෙනවා මෙන්න මේක. කොස්මටික් අයිටම්ස් තියෙන ස්ටෝරේජ් බොක්ස් එකක්. හරිම ලස්සනයි. ඔයගලන්ට මම නිකන් මේකට දාලා පෙන්නන්නම්. මේක ටිකක් ලොකු බොටල්ස් දාන්න පුළුවන්. ඒක මම ගත්තේ. මේ වගේම දාන්න පුළුවන්. මේක ගොඩක් අය කිව්වා සුදු වෙනවා දවස් 7න් සුදු වෙනවා කියලා. ළමයි එහෙම දෙයක් වෙන්නේ නැහැ. රැවටෙන්න එපා. රැවටිලා ඒව ගන්න එපා. මේක හොඳ මොයිස්චරයිසර් එකක්. ස්පොන්සර්ඩ් නෙමෙයි. හොඳ ප්‍රොඩක්ට් එකක්. මම මේක යූස් කරන්නේ දැන් අවුරුදු 1මාරකට වැඩි මම මේක යූස් කරන්න අරගෙන ආපු කාලේ වගේ. එතකොට නම් අපි ගත්තේ රුපියල් 2000 ගානකට. ගොඩක් සුදු වෙනවා කියලා ගොඩක් අය වීඩියෝස් දාලා තිබුණු නිසා මම හිතන්නේ 4000ක්වත් ගන්න පුළුවන් වෙයි කියලා දැන් මේක. එහෙම වෙන්නේ නැහැ ළමයි. එහෙනම් මාත් දැන් සුදු වෙන්න ඕනේ. මේක හොඳ මොයිස්චරයිසර් එකක්. මේ වගේවත් අපිට දාන්න පුළුවන්. මගේ සෙටෆිල් එකේ මොයිස්චරයිසර් එක. ඊළඟට මෙන්න මේක මම මේක ගත්තා මගේ රූම් එක ඩෙකොරේට් කරන්න. මෙතන පීසස් දෙකක් තියෙනවා. ඒක හොඳයි ළමයි. මං හිතුවට වඩා ඇත්තටම හොඳයි. මෙහෙම තියෙන්නේ. මේ තියෙන්නේ සෙට් කරපු එකක්. අනිත් එක මෙන්න මෙහෙම එන්නේ අපිට ඒක සෙට් කරගන්න පුළුවන්. then මේක තිබුණේ පීසස් දෙකක් දාලා. අතන මට දෙකක් ඕනේ වෙලා තිබුණා මගේ මේ බෙඩ් එකේ මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි හැං කරන්න. මම මේකට ගත්තා තව මෙන්න මේ වගේ ආටිෆිෂල් ප්ලාන්ට්ස් වගේ. මගේ කලින් වීඩියෝස් බලපු අය දන්නවා මම මේ වගේ ගොඩාක් ඒවා ගෙන්නලා තියෙනවා. ඔයගලන්ට පෙන්නලත් තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් පළහැට ගිහලා මේ වීඩියෝස් බලන්න. මේ තියෙන්නේ මේකත් ආවේ 2 pieces. බයි කරන්න තිබුණේ. ලස්සනයිනේ. එක වෝල් හැංගර් වාස් එකක් මේක. මේකට මෙහෙම දාන්න පුළුවන්. එහෙම තමන හරි අර මේක ඇතුළට ස්පොන්ජ් එකක් දාලා එහෙම දැම්මම මෙතනින් අපිට හැං කරන්න පුළුවන්. මම ඔයගලන්ට මේක හැං කරලා පෙන්නන්නම්. හරි ඊළඟට මෙන්න මේකටත් ගොඩක් ගර්ල්ස්ලා අනිවාර්යෙන් ආස වෙයි. මේක nails ලස්සනට තියාගන්න ආස ගර්ල්ස්ලාට මේ ඇවිල්ලා UV light එකක්. UV light machine or something. අපි බලමු. මම white color එක දාලා තියෙන මේකේ white and pink තිබ්බා. මම ඉතින් white වලට කැමති නිසා white color එකෙන් ගත්තා. මම හිතුවා මීට වඩා ලොකු ඇති කියලා. මේකේ තිබුණා ළමයි එක prices වලට
1900 ගාන ඉඳලා 2000 ගාන ඉඳලා 4000 ගාන 5000 ගාන වෙනකන් මං තිබුණු ඒ 4000 ගාන එකම ගත්තා. මේකම තියෙනවා 5000 ගානට. මේක 4000 ගානක් වුණා. මොකද මම මේක ගත්තේ හේතුව මේකේ මේ තියෙන ලයිට්ස් ගාන වැඩි. එතකොට ඉක්මනින් අපිට කරගන්න පුළුවන් අපේ වැඩේ. ඒක නිසා. මම ලොකුවට මේවා සම්බන්ධව දන්නේ නැහැ. මම දැන් දාලා තියෙන්නේ press on nails. ඉතින් මට අර ඉක්මනට වේල ගන්නත් පුළුවන්. ඒක නිසා තමයි මම මේ ගත්තේ. අපි සාමාන්‍යයෙන් සැලොන්ස් වලට ගිහිල්ලා nails හදාගෙන චුට්ටක් බලාගෙන ඉඳලා දැන් ටිකක් දන්නවා. අර ලොකුවටම ඇත්තටම දන්නේ නැහැ. නමුත් මම කලින් කොවිඩ් කාලේ මමයි නංගි දවස් 2ක විතර ක්ලාස් එකකට ගිහිල්ලා ඔය nails සම්බන්ධව පොඩක් ඉගෙන ගත්තා. ඉතින් ඒ කාලේ ඉඳන් චුට්ටක් දන්නවා. මේකක් විතරයි නැතුව තිබුණේ. බලමු try එකක් දීලා මම ආසයි gel nails කරන විදිහ ඉගෙන ගන්න. ඉතින් ඒක පොඩ්ඩක් වීඩියෝස් බලලා ඉගෙන ගන්න තමයි මම මේක ගෙනාවේ. මේ වගේ එකක් තියෙනවා USB cable එක. ඊට පස්සේ මෙතන තියෙන item වලින් මම ආසම item එක පෙන්වන්න තමයි දැන් ඔයගලන්ට යන්නේ. ටඩා! මේක ළමයි මම මාර ආසයි මේකට. මේක බෑග් එකක්. 6000 ගානක් හරි 7000 ගානක් හරි වුණා මට මේක බෑග් එක වෙනවා. මට පොඩි ඩිස්කවුන්ට් එකක් වෙట్లా 5000 ගානකට විතර තිබ්බා. මතක නෑ මට ළමයි. මම හරියටම ප්‍රයිස් එක දාන්න. මොකද ඒක හරිම ලස්සනයි and ටිකක් ලොකු බෑග් එකක් විදිහට තිබුණේ. බලමු. tada! wow! මේකේ තිබුණා ළමයි ලෙදර් කලර් එක තියෙන්නේ. ලෙදර් කලර් එකයි සාමාන්‍යයෙන් බ්‍රවුන් කලර් එක බ්‍රවුන් උයි තව වයිට් කලර් එකකුයි තිබුණා. මම ගත්තේ බ්ලැක් කලර්. මම හරි මාසයි බ්ලැක් කලර් බෑග්ස් වලට. ලස්සනයි ළමයි. ඇත්තටම හරිම ලස්සනයි. පොඩි සද්දයක් ඇහෙනවා. ඒක තමයි මම පොඩක් ආස නැත්තේ but it's okay. මේක ගොඩාක් ස්පේෂස් බෑග් එකක්. ගොඩාක් දේවල් දාන්න පුළුවන්. පොකට් එකකුත් තියෙනවා ඇතුලේ. and also have a zipper. සාමාන්‍යයෙන් මේ වගේ tote bags වලට zippers එන්නේ නැහැ. ඉතින් මේකේ zipper එකක් තියෙනවා. ඒක තමයි මම ආසම දේ. මම මේක ගත්තේ church යන ළමයි. ඊළඟට ටන් මේක. පැකේජ් එකක් ඇතුලේ තිබුණු පැකේජ් එකක්. ආටිෆිෂල් ප්ලාන්ට් එකක්. මම ගොඩාක් ආසාවෙන් දැම්මේ. මම බලන්න ඇත්ත වගේමයි. මේක ගත්තේ මම අලුතෙන් මගේ මිරර් එක වෙනස් කරා. thank you අම්මි. මම මගේ මිරර් එක චේන්ජ් කරලා ඉතින් එතන පොඩි වැනිටි ඒරියා එක පොඩ්ඩක් ලස්සන කරන්න තමයි මම මේක ගත්තේ. පේනවද දන්නේ ඇත්ත වගේම තියෙනවා. මේක හදලා ලස්සනට පොට් කරන්න ඕනේ මෙතන. මේකත් උනාල 4000 ගාණක් වුණා මේ ප්ලාන්ට් එක ටිකක් ගන්න. හැබැයි worth මොකද ලංකාවෙන් මේ වගේ ප්ලාන්ට් එකක් ටිකක් හොයාගන්න තමයි උසහ ගාණක් වැඩි. ටඩා! මේක නම් ළමයි කට එකක්. ඒක පොඩි ගාණක් උනේ එකක් ගත්තා. මේ තියෙන ළමයි wall hanger stickers. ඒ කියන්නේ අපිට wall hang කරන්න අර කොක්කු වගේ තියෙන ඒවා. මම බැලුවා සාමාන්‍යයෙන් මේ වගේ ඒවා අර බිත්තිවල හරියට හිටින්නේ නැහැනේ. නමුත් ගොඩක් අය හොඳ රිවිව්ස් දාලා තිබුණා. ටිකක් බර පොට් එකක් වුණත් මේක හැන්ග් කරලා තියන්න පුළුවන් කියලා. නේල්ස් දාලා හින්දා හරි අමාරුයි වැඩක් කරගන්න. මම සාමාන්‍යයෙන් නේල්ස් දාන්නේ විශේෂ මේකට විතරයි. මොකද එකක් නැචරල් නේල්ස් උනත් මම ගොඩක් වවන් ඉන්නේ කැමති නැහැ. නිකන් අර මට අවුල් නිකන් ගොඩක් දවස් ඉන්නකොට නිකන් කුණු රැඳෙනවා වගේ එකක් මට නිකන් ෆීල් වෙනවා. කොච්චර හේදුවත් නිකන් අවුල් මට. ඒක නිසා මම ගොඩක් කල් නේල්ස් දාගෙන ඉන්නේ නැහැ. සහ නේල්ස් ඩැමේජ් වෙනවා ළමයි. ඒක නිසා මම ගොඩක් එහෙම දාන්නේ නැහැ. okay like this. මෙහෙම තියන්නේ. මෙතන තමයි හැන්ග් කරන්න තියෙන්නේ. අපිට මෙහෙම වෝල් එකේ
කොන්ක්‍රීට් සිවිලිමක් නම් තියෙන මෙහෙම හැන්ග් කරන්න පුළුවන් කියලාත් මේක එල්ලන්න පුළුවන් සහ මෙහෙම ඕන අතකට ඔයාලට හැන්ග් කරන්න පුළුවන්. ඉතින් මම මේක බලලා කියන්නම් හොඳයිද කියලා. හැබැයි ගොඩක් හොඳ රිවිව්ස් තිබුණා. හයි මම ඔයගොල්ලන්ට කිව්වනේ ඔයගොල්ලන්ට පෙන්නපු පැකේජස් දෙකේ තව පැකේජස් half පැකේජස් දෙකක් එන්න තියෙනවා කියලා. ඉතින් ළමයි ඒ ඕඩර්ස් දෙක ආවා. මම අද දුකෙන් හිටියේ. අයියෝ ඒකත් තිබ්බනම් හොඳයිනේ අද වීඩියෝ එකට කියලා. ඉතින් අදම මට කාල් එකක් ආවා. මගේ පැකේජස් දෙකත් ඇවිල්ලා කියලා. අපි බලමු ඒකෙත් මොනවද තියෙන්නේ කියලා. මේක ළමයි මම ඔයාලට පෙන්නපු දැන් අද පෙන්නපු ෆස්ට් ඕඩර් එකේ හරි සෙකන්ඩ් ඕඩර් එකේ හරි half ඕඩර් එක. එතන තියන්නේ එක අයිටම් එකක් විතරයි. මම දන්නේ නැහැ අයියේගොල්ලෝ ඒ අයිටම් එක විතරක් වෙන මෙව්වේ කියලා. මේක ළමයි කොෆි හදන අය දන්නවා. නිතරම අපිට මේ ඕන වෙනවා මෙන්න මේ ගැජමැටික් එක. මේ ෆ්‍රොත් එක අපිට ඕනේ වෙනවා. කොෆි මික්ස් කරන්න අපිට හරිම ලේසි කොෆි එක හදාගන්න. මට මේකෙන් මං ගාව කලින් තව එකක් තියෙනවා. හැබැයි ළමයි ඒක බැටරි වලින් තමයි තියෙන්නේ. ඒක අරගත්තට වැඩක් නැහැ. ඒකට බැටරි දාලා සතියක්වත් පාවිච්චි කරන්න බෑ. බැටරිස් ගලව තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඇත්තටම ගලවලා දාලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මොකද එක දිගට දාලා තිබ්බොත් බැටරි ඉක්මනට බහිනවා. ඒකට වැඩ කරන්න නැතුව යනවා. ඉතින් ඒක නිසා මම හිතුවා රීචාර්ජබල් එකක් ගන්න ඕනි කියලා. සෝ ඒක නිසා මම මේක ගත්තා. මේක රීචාර්ජබල් එකක්. අපිට charge කරලා use කරන්න පුළුවන් එකක්. මේකේ මේ වගේ එකක් තියෙනවා. උයි තව අපිට මේ වගේ ෆ්‍රොත් එකක් තියෙනවා. මේක මං ගාව තිබුණේ කලින්. ඉතින් මේකේ මම ගත්තේ මේ දෙකම තියෙන එක. USB කේබල් එකක් තියෙනවා. C-port C-port කේබල් එකක් තියෙනවා. මේක මෙහෙම දන්නේ නැති අය දන්න අය දන්නවනේ. මෙන්න මෙහෙම සෙට් කරන්න තියෙන්නේ. කොෆි හදන්න දන්නේ නැති අය පොඩ්ඩක් බලන්න මුලින්ම ඔයාගාව තියෙන ඕනම කොෆි එකක් Nescafe හරි මොනවා හරි ඒ වයිස් සීනි තව ඒකට උණු වතුර චුට්ටක් දාලා හොඳට මේක දාලා මෙන්න මෙහෙම මික්ස් කරගන්න. ඊට පස්සේ ඔයා ඒකට මිල්ක් එක දාලා කලවම් කරන්න මාරුම රසයි. try කරලා බලන්න. තව විදි ගොඩක් තියෙනවා. ඒක තමයි ලේසිම විදිය. ඒක try කරලා බලන්න. මෙතනින් තමයි on off කරන්නේ. අනිත් ඕඩර් එකේ half package එක. අපි ඒකත් බලමු. මේක තමයි තියෙන ළමයි මම ආසම ඕඩර් එක. ටඩා! මෙන්න මේක. අපි බලමු. මේක තමයි මම ආසම ඕඩර් එක. මගේ කලින් වීඩියෝ එක කලින් තෙමු වීඩියෝ එක හරි ඊට කලින් වීඩියෝ එක හරි බලපු කෙනෙක් දන්නවා ඇති මම ඕඩර් කරා. මම පෙන්නන්නම් ඔයගලන්ට. මෙන්න මේක මම ඕඩර් කරා. මේකත් මොකද්ද hair curling machine එකක්. මේක hair waving machine එකක් කියන්නේ waves හදන ඇමතින් wave hair curler. මේක ගත්තා. මේක චුට්ටක් ගණන් වුණා. පොඩ්ඩක් මේකේ තියෙන මම ගත්තු අනිත් items වලට සාපේක්ෂව හැබැයි හොඳ reviews තිබුණා. ඒක නිසා තමයි මම මේක ගත්තේ. ඒ ගානට මාර වටිනවා සහ මේ වයර් එකත් ගොඩක් හොඳයි. මම අර කලින් පෙන්නපු ඒ කර්ලින් මැෂින් එක වගේමයි. ඒකේ මම ඔයගලන්ට කර්ල් කරන විදිහ ඒක හරිම ලේසි කර්ල් කරන්න. ඒක ටිකක් ලොකු රෝල්ස් විදිහට අර කර්ල් කරන්නේ. ඒ වගේ එකක් ඒක. ඉතින් හරිම ලේසි ඒක කර්ල් කරන්න. මේ මල්ලගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඒක නිකම්ම ඔටෝ කැරකෙනවා. ඉතින් ඔයගලන්ට ඒක බලන්න ඕන නම් මගේ ඒ වීඩියෝ එක බලන්න. මම මේ වීඩියෝ එකේ අන්තිමට මේක දාලා තියන්න. ඒ වීඩියෝ එකත් බලන්න අවශ්‍යයි. ඉතින් මේකෙන් කරන්නේ hair waves කරන එක. කියන්නේ hair wave හදන එක. අර පිටිකම් wave වගේ curling එක. ඒක ඉතින් මම මේව ගන්නෙ. මේ ඉතින් මට හරි පාටි එකකට යනකොට හරි මොකක් හරි විශේෂ දවසකට හරි මට ඕනේ වෙයිනේ. මම ආසයි අතර මේ hair styling machines වලට මේ hair set කරගන්න මට ගෙදරදිම ඉගෙන ගන්නත් මම ආසයි. පොඩක් දන්නවා දැන්. මොකද මම ඇත්තටම dressing වලට සැලොන්ස් වලට යනවා අඩුයි. මං ගිහිල්ලා තියෙන්නේ අපි මේක ප්ලග් කරගමු. මං ගිහින් තියෙන්නේ ඩ්‍රෙස් කරගන්න දෙපාරක් හරි තුන් පාරක් හරි මේ අවුරුදු ගානටම. හරි. දැන් ඔයගලන්ට පේනවා මේක ඕෆ් තියෙන්නේ. මම මේක ඔන් කරගන්නවා මෙන්න මේ බටන් එකෙන්.
ඊට පස්සේ 180ට පේනවද දන්නේ ඔයගලන්ට 180ට වැඩිද හීට් එක වැඩිද දන්නේ කවන්නේ නැහැ මට ඉක්මනට ඔයගලන්ට කර්ල් කරලා පෙන්වන්න ඕනේ හින්දා මම 180ට හීට් එක දානවා දැන් අපි බලමු මෙන්න මෙහෙම තියෙන්නේ ඔයා මේක හරියට කරද්දී ලස්සනට සෙක්ෂන් කරගන්න ඔයගලන්ට ඕන තරම් ටියුටෝරියල්ස් තියෙනවා මමත් ගේන්න ඉස්සරහට මේක පොඩක් පුරුදු වෙලා ඉතින් වෙනම තියාගෙන ඉන්න තනියම කරන්නත් ලේසි වගේ මම දැක්කා ඔයාලට තව කවුරු හරි නාගි කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි ඉන්නවා නම් තවත් හොඳයි සපෝට් එකට මම දන්නේ මේක කොච්චර වෙලා තියන්න ඕනද කියලා බයි මම පොඩි වෙලාවක් තියන්නම් because අර ඉක්මනට වීඩියෝ එක ඉවර කරන්නත් ඕනේනේ එහෙම තියනවා පොඩි වේව් එකක් මම හරියට දන්නේ කරා දැන් මම මේ ඔයගලන්ට පේන ඇති චූටි වේව් එකක් තියෙනවා මේක ලස්සනට එනවා ළමයි කොණ්ඩේ ලස්සනට මේ රෙඩි කරගෙන ඉන්න ඕනේ මේක මේ වගේ දෙයක් කරනකොට ඉතින් බලමු මම තියාගෙන ඉන්න ටයිම් එක හරියද දන්නේ නැහැ බට් අපි බලමු මං හිතනවා මුළු හෙයාර් එකම මේක කරාම ලස්සනයි කියලා not bad ලස්සනයි මගේ මූණට මැච් වෙනවද දන්නේ නැහැ හැබැයි I love it හොඳයිනේ මුළු හෙයාර් එකම කරාම තව ගොඩක් ලස්සනට තියෙන්නේ ගොඩක් හෙයාර් එක නැති කටිය ඒ කියන්නේ ගොඩක් අර වොලියුම් එක අඩු අයට මෙහෙම වේව් කරගත්තම හොඳයි මගේ සාමාන්‍ය වේව් මේ වොලියුම් එකක් තියෙනවා බට් මම ආසයි මේකට මේ වගේ හෙයාර් සෙට් කරන මැෂින්ස් අතරම ගොඩක් මං ගාව තියෙනවා මං එකතු කරපුවා ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් ඒවාම නෙවෙයි බ්‍රෑන්ඩඩ් දෙකක් වගේ තියෙනවා මේ ස්ට්‍රේට්නින් එකකුයි තව චූටි කර්ල් කරන මැෂින් එකකුත් තියෙනවා තව ලොකු කර්ල් කරන එකක් මම අරගෙන තියෙනවා කොටුවෙන් අරගෙනත් තියෙනවා ඔය මැටීරියල්ස් ගන්න කොටුවේ ගිය වෙලාවක ගත්තා ඒක පොඩ්ඩක් මට අඩුවට හම්බුණා රුපියල් 2500කට වගේ මම ඇත්තට මේ වගේ එකතු කරන්න කැමතියි මොකද හදිසියකදී වගේ ඕන වුණොත් කියලා හැම වෙලේම මේවා කරන්නේ නැහැ විශේෂ වෙලාවකට විතරයි මම මේවා ගතට කම්මැලි ඒවා කර කර ඉන්න අපි last minute persons ලානේ කියන අන්තිම මොහොතේ තමයි අපි ready වෙන්නේ කොහේ හරි යනවා ඒක නිසා හැමදාම හිතාගෙන ඉනවා මේවා අරගෙන මේවත් කරගෙන කොහේ හරි යනවා කියලා බත් හැමදාම පරක්කුයි ඉතින් මම මේකේ අනිවාර්යයෙන්ම ලස්සනට කරන විදිය කොණ්ඩේ හදන විදිය වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම් උගලන් ආස නම් කමෙන්ට් එකක් දාන්න හරි තව අයිටම්ස් ටිකක් තියෙනවා ඒකේ මම ටග් ගාලා පෙන්නන්නම් මේ තියෙන්නේ ice cube tray එකක් මෙන්න මෙහෙම holes තියෙනවා එතනින් තමයි වතුර පුරවන්න තියෙන්නේ ඊට පස්සේ අපිට බෝල ice cubes එනවා අතන මම හිතුවරට චුටි හැබැයි මම බලාපොරොත්තු වෙන වැඩේට perfect ඒ size එක ඉතින් මෙන්න මෙහෙම tray එක open කරන්න තියෙන්නේ එතකොට අපිට ice කැට ටික ගන්න පුළුවන් මෙන්න වහලා මෙතන තමයි වතුර පුරවන්න ඕනේ එතකොට මේ බෝලෙට හැදෙන්නේ තව තියෙනවා මෙන්න මේකත් අර ice cube item එකක්ම තමයි face massage එකට ඕන වෙන item එක ඊළඟට මෙන්න මේක මට වීඩියෝ එකේ ඉතුරු ටික voice record කරන්න උනා ළමයි මොකද මම දන්නේ නැහැ මොන හරි හේතුවක් නිසා මේ ටික record වෙලා නැහැ කමක් නැහැ කොහොම හරි මේ තියෙන්නේ mirror back cover එකක් මම ගාව කලිනුත් mirror back cover එකක් තිබුණා මම මේක ගන්න උණු හේතුව තමයි මේකට එනවා ළමයි chain එකක් ඉතින් ඒ chain එක හින්දා එල්ලගෙන යන්න පුළුවන් hang කරගන්න ලේසි ඒක නිසා තමයි මම මේක විශේෂයෙන්ම order කරේ මෙන්න මේ වගේ පොඩි ඉටිකලයක් තියෙනවා ඒක ගලවන්න ඕනේ ස්ක්‍රීන් එකට අපිව පේනවා හොඳටම පේනවා මෙන්න මේ වගේ පොඩි කෑල්ලක් තියෙනවා අපේ ෆෝන් එක අපිට ස්ටෑන්ඩ් කරලා තියාගන්න පුළුවන් මේ තියෙන්නේ මම ඔයාලට කියපු චේන් එක ඒක නම් ටිකක් හයිය මදි කියලා මට හිතුණා දැක්කම හැබැයි හොඳ හයියට තියෙනවා මෙන්න මෙහෙම අපිට චේන් එක සෙට් කරගන්න පුළුවන් ඉතින් ප්‍රවේශමෙන් එල්ලගෙන යන්න ඉතින් ඕවා තමයි අද වීඩියෝ එකෙන් මට ඔයාලට ෂෙයා කරගන්න තිබුණේ ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා ඕන දෙයක් අහන්න තෙමු එක සම්බන්ධව හැමදේම මම දන්නේ නැහැ දන්න දේවල් ඔයගොල්ලන්ට රිප්ලයි කරන්න දැන් වීඩියෝ කෙන් කරන්න යන්නේ
ඔගලන් පරිස්සමෙන් සතුටින් ඉන්න. Thank you so much for watching my video. See you soon. Bye bye. God bless you all.